දෙනාටම අද මම ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ කඹයක මැද පළුද්දක් ඇති වුණොත් අපි කඹේ විශික් කරන්නේ නැතුව කොහොමද මේ කඹේ පාවිච්චියට ගන්න එවැනි අවස්ථාවකදී අපි යොදා ගන්න නිවැරදි ගැටයක් පිළිබඳව උගන්වන්න යන්නේ මොකද්ද මේ බටර්ෆ්ලයි නොට් එක. මේ බටර්ෆ්ලයි නොට් එක මම ඔයගොල්ලන්ට කොහොමද නිර්මාණය කරන්න කියලා පෙන්නන ආකාර තුනකට මම කරලා පෙන්නනවා. හොඳට පැහැදිලිව බලන්න ඉගෙන ගන්න. මෙන්න මේ ආකාරයට 1යි 2යි 3යි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ මාපට ඇඟිල්ල මේ වාගේ දාගත්ත මාපට ඇඟිල්ල දාගත්ත ගමන් මෙතනින් ඔහොම ගත්තා. ඔහොම ඉස්සුවා මේ. ඔහොම ගත්තා මැද සිටින. මෙන්න ගත්ත එක මේක මැදි ගත්තා. ඔන්න ප්‍රශ්නයක් නැහැ. අපේ බටර්ෆ්ලයි නොට් එක නිවැරදිව වුණා. මේ වගේ මැද පළුද්ද තිබුණාම අපිට රාජකාරී කරගන්න පුළුවන්. හොඳයි නම තව ක්‍රමයක් කියලා දෙන්න. එහෙම ගත්තාම මේ ඇතේ මෙන්න එහෙම ලේසිම ක්‍රමය 1යි 2යි 3 වෙනි පොට තියෙනවානේ. 3 වෙනි පොට මේ පැත්තෙන් අල්ලගෙන මේ පොට මේ කෙලින්ම මෙහෙම කෙරෝලෙන්ම දාගත්තා. යටින් ඔහම අල්ලගත්තා. මේකත් නිවැරදි බටර්ෆ්ලයි නොට් එක. මේක ආකාරයටත් ගන්න පුළුවන් ලේසි කට්ටිය. එක ආකාරයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. තව ක්‍රමයක් තමයි මෙහෙම ගත්තා. 2යි 3යි මේ 3 වෙනි පොට මැද පොටෙන් දැම්මා. මේ පොට කෙලින්ම මෙහෙම අස්සෙන් දැම්මා. මෙහෙම ගත්තා. මේත් බටර්ෆ්ලයි නොට් එකම තමයි ඔයගොල්ලන්ට මේ ආකාර තුනෙන් මේ ඉගෙන ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේදී වැදගත් වෙන නිසා ඔයගොල්ලන්ට මේක වැදගත් කියලා හිතෙනවා නම් කමෙන්ට් ලයින් එකේ කමෙන්ට් එකක් දාන්න ඔබගේ අදහස් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝගේ ජීවිතේ මේවා වැදගත්. ඒ නිසා අපි හැමදාම මේ වගේ අවස්ථාවකදී කඹයක් ගත්තාම අල්ලලා විසික් කරන කැඩලා තිබුණොත් ඒ නිසා එවැනි අවස්ථාවකදී යොදාගත්තේ ප්‍රයෝජනවත් ගැටයක් කිව්වොත් නිවැරදි. ඒ නිසා සියලු දෙනාටම එන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.